අද අපි ගොඩක් ප්‍රයෝජනවත් ඉතාලි පාඩම් ඉගෙන ගන්න යන්නේ. ඔන්න බලන්න. I speak කියලා කොහොමද ඉතාලියෙන් කියන්නේ? ඒ කියන්නේ මම කතා කරනවා. ඒක ඉංග්‍රීසි වලින් දෙකක් තිබුණාට සිංහලෙන් දෙකක් තියෙනවා මම කතා කරනවා. ඉතාලි භාෂාව එකයි එන්නේ. පාර්ලෝ. ඉතින් ඕගොල්ලෝ මෙතන දැනගන්න ඕනේ ඉතාලි භාෂාව සිංහල වගේම දැන් මම ආවොත් මම යමි, අපි ආවොත් යමු ඒ වගේ අග අකුරක් එනවනේ. එතකොට අපි මම කියන එකත් කියලා යමි කියලාත් කියනවා. එහෙම කියන්න ඕනේ නැහැ යමි කිව්වහම තේරෙනවනේ මම කියලා. යමු කිව්වහම තේරෙනවා අපි කියලා. ඒ වගේ ඉතාලි වල ක්‍රියාපදේ විතරයි ගන්නෙ. ඕවාවහම දන්නවයි මම තමයි මේ කියලා. එහෙනම් පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. මංජෝ කියන්නේ මම කනවා. වාදෝ කියන්නේ මම යනවා. ඒ වගේ. හරිනේ? ඊට පස්සේ ආයේ මම කියලා කියන්න ඕනේ එක වචනකින් හරි. දැන් බලන්න ඉතාලි භාෂාවට ඉතාලියෙන් කියන්නේ ඉතාලියානෝ. එහෙමනම් පාර්ලෝ කියන්නේ මම කතා කරනවානේ. ඒතර පාර්ලෝ ඉතාලියානෝ මම ඉතාලි කතා කරනවා. I speak Italian. Parlo italiano. තව එකක් ගම්ම බලන්න. ඉංග්‍රීසි වලට ඊ අකුරක් එන්නේ නැහැ. ඉතාලි වලින් අයි එන්නේ. මොකද ඊ શબ્දෙට හැම වෙලෙම ගන්නේ අයි අකුර. එහෙනම් පාරෝ ඉංග්ලීසි. පාරෝ ඉංග්ලීසි. පාර්ලෝ ඉංග්ලීසි කියන්නේ මම ඉංග්‍රීසි කතා කරනවා. I speak English. Parlo inglese. වාක්‍ය කීපයක් බලමු. පාර්ලෝ ඉංග්ලීසි ogni giorno. මෙතන G එන්න අහම සද්ද කරන්නේ ඤයන්නට. ogni. ogni කියන්නේ සෑම කියන එක. ogni giorno කියන්නේ හැමදාම. giorno කියන්නේ දවසනේ. ඒතර පාර්ලෝ ඉංග්ලීසි ogni giorno. මම හැමදාම ඉංග්‍රීසි කතා කරනවා. I speak English every day. every day කියන එක නැත්නම් හැමදාම කියන එක ඉතාලි වලින් කියන්නේ ogni giorno. එතකොට පාර්ලෝ lentamente. lentamente කියන්නේ හිමීට. අන්නේ වචන පොඩ්ඩක් ලියා ගන්න. ogni කියන වචනේ ලියා ගන්න. ogni කියන්නේ හැමදාම. ogni කියන්නේ හැම කියන එක. සෑම කියන එක. giorno කියන්නේ දවස. හැම දවසම. එහෙනම් ogni giorno කියන දෙකම ලියා ගන්න හැමදාම. පාර්ලෝ ඉංග්‍රීසි ogni giorno. මේක පොඩ්ඩක් නතර කරලා ලියා ගන්න. ඒතර පාර්ලෝ කියන්නේ මම කතා කරනවා lentamente. lentamente හිමින්. I speak slowly. slowly කියන්නේ හිමිහිට. හිමිහිට කතා කරනකොට අපි කියනවා lentamente. එතකොට parlo con i miei amici. con කියන්නේ සමග. con කියන්නේ සමග. i miei amici කියන්නේ මගේ යාළුවෝ. එහෙනම් parlo කියන්නේ මම කතා කරනවා con i miei amici. con i miei amici. con i කියන එක එකටම වගේ con i miei amici කියලා කියන්න. parlo con i miei amici. parlo con i miei amici. මම මගේ යාළුවෝ එක්ක කතා කරනවා. එහෙනම් con කියන වචනේ තේරුම මොකද්ද? con කියන්නේ සමග කියන එක. ඊමේ යමිචි කියන එක දැනට ඉගෙන ගන්න මේ විදිහට. ඊමේ යමිචි කියන්නේ මගේ යාළුවෝ. හරි con කියන්නේ සමග. එහෙනම් මගේ යාළුවෝ සමග con i miei amici. එතන මම කතා කරනවා parlo. ඊළඟ parlo ආයෙත් එන parlo කියන්නේ කතා කරනවා. al telefono. ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. I speak on the phone. මම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. parlo al telefono. ටෙලිෆෝන් එකෙන් කියලා කියද්දි al telefono කියලා ගන්න. ඊළඟ parlo italiano a casa. මම ඉතාලි කතා කරනවා. a casa කියන්නේ ගෙදරදී. ගෙදරදී කියන එක එකටම casa කියන්නේ ගෙදර. a casa කිව්වම තේරෙනවා ගෙදරදී. ගෙදරදී ඉතාලි කතා කරනවා. ලියා ගන්න. a casa. a casa ගෙදරදී. I speak Italian at home. Parlo inglese ogni giorno. Parlo lentamente. Parlo con i miei amici. Parlo al telefono. Parlo italiano a casa. ඔන්න තව වචනයකට අපි එනවා. Parlo con l'insegnante. ඉන්සෙඥාන්තේ කියන එකට ල එනවා ද කියන එක වෙනකොට ඉන්සෙඥාන්තේ කියන්නේ ගුරුවරයා. ඒතර පාර්ලෝ con l'insegnante කියන්නේ ගුරුවරයා සමග කතා කරනවා. පාර්ලෝ කියන්නේ මම. මම කතා කරනවා පාර්ලෝ. හරි? con කියන වචනේ දැන් අපිට දෙතුන් සැරේම හම්බුනනේ con කියන්නේ සමග. ඒතර ගුරුවරයාට කියන්නේ l'insegnante. එහෙනම් ගුරුවරයා සමග කතා කරනවා පාර්ලෝ con l'insegnante. I speak with the teacher. Parlo con l'insegnante.
දැන් බලන්න parlo molto in classe. molto කියන්නේ ගොඩාක්. මම පන්තියේදී ගොඩක් කතා කරනවා. molto කියන එකත් අල්ලගන්න. molto කියන එක ලියා ගන්න. molto කියන්නේ ගොඩක්. ඒතර parlo molto in classe. parlo chiaro e semplice. chiaro කියන්නේ පැහැදිලිව. I speak clearly. parlo කියන්නේ මම කතා කරනවා. පැහැදිලිව කියන්නේ chiaro එක අල්ලගන්න. හරි? ඒ කියන්නේ සහ. ඒ. මෙතන ඒ අකුරු ඊ අකුරු විතරක් තියෙන්නේ ඒ. ඒක සත කරන්නේ ඒ කියලා. ඒකේ තියෙනවා සහ. semplice කියන්නේ සරලව. simply. I speak clearly and simply. parlo chiaro e semplice. ඊළඟ බලන්න. parlo perché voglio imparare. parlo මම කතා කරනවා perché කියන්නේ මොකද voglio කියන්නේ දායේ මම ඇවිල්ලා තියෙන්නේ මම කියන එක දාන්න ඕ වෙනවනම් මම තමයි voglio කියන්නේ උවමනයි ඒතකොට voglio කියන්නේ මට ඕන imparare කියන්නේ ඉගෙන ගන්න මට ඉගෙන ගන්න ඕන because කියන්නේ නැත්තම් නිසා කියන එක තමයි perché කියන්නේ as be because I want to learn parlo perché voglio imparare. Parlo molto in classe. Parlo chiaro e semplice. Parlo perché voglio imparare. ඊළඟට අපි යනවා පොඩි දෙබස් ටිකක් බලන්න ඩයලොග්ස්. ඒ දැන් හුඟක් කියලා ඉතාලියෙන් පටන් ගන්නකොට චාවෝ කියලානේ පටන් ගන්නේ. චාවෝ කොහොමද හලෝ කියන ඔක්කොම ගන්නේ චාවෝ. දැන් ඔන්න තව අලුත් එකක් එනවා. පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. පාර්ලි කියන්නේ ඔයා කතා කරනවා. පාර්ලි ඉතාලියානෝ කියන්නේ ඔයා ඉතාලි කතා කරනවා. ඔයා ඉතාලි කතා කරනවද කියලා ප්‍රශ්නය අහද්දිත් මේ ප්‍රශ්නයක් විදිහට අහන්න. ලියද්දි අපිට ක්වෙස්චන් මාක් එකක් දානවා. අර මුලට ඉංග්‍රීසි වලින් වගේ ඊසෑමා ඩූඩස් ඒවා උන්නේ. හරි. අපි මොකද කරන්නේ? වාක්‍යෙම නිකන් ඔයා ඉතාලි කතා කරනවා. ඔයා ඉතාලි කතා කරනවද කියද්දි ඔයා ඉතාලි කතා කරනවට කියන්නේ පාර්ලි ඉතාලියානෝ. ඔයා ඉතාලි කතා කරනවද? පාර්ලි ඉතාලියානෝ අන්න එහෙම උඩට ඇදලා ගත්තාම ප්‍රශ්නයක් වගේ ඒක තේරුම ප්‍රශ්නයක්. චාව් පාර්ලි ඉතාලියානෝ. ආයිබෝවන් නැත්නම් හලෝ ඔයා ඉතාලි කතා කරනවද? දැන් උත්තරේ මොකද්ද? සී එකත් ඉගෙන ගන්න. සී කියන්නේ ඔව්. පාර්ලෝ ඔන්න පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. පාර්ලෝ ඉතාලියානෝ un po. un po කියන්නේ චුට්ටක්. සී ඔව් ඉතාලි කතා මම ඉතාලි කතා කරනවා චුට්ටක්. සී පාර්ලෝ ඉතාලියානෝ un po. un po කියන එක අල්ල ගන්න ඕන. un po කියන්නේ චුට්ටක්. පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. ඉතාලියානෝ කියන්නේ ඉතාලි භාෂාව. එහෙනම් සී කියන එකත් හම්බුණා අපිට. දැන් සී කියන්නේ මොකද? ඔව් කියන එක. ඔයා ඉතාලි කතා කරනවද? ඔව් මම චුට්ටක් කතා කරනවා ඉතාලි. පාර්ලි අංකේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි. ඒතර අංකේ කියන්නේ හල්තනක් එන්නේ. ඉංග්‍රීසිත්. ඔයා ඉංග්‍රීසිත් කතා කරනවද? පාර්ලි කියන්නේ ඔයා කතා කරනවද? එහෙමනම් ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි. අංකේ ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසිත්. ඒක ප්‍රශ්නයක් විදිහට අහුවාම ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් නැතුව නිකන් කිව්වොත් පාර්ලි අංකේ ඉංග්‍රීසි ඔයා ඉංග්‍රීසිත් කතා කරනවා. පාර්ලි අංකේ ඉංග්‍රීසි ඔයා ඉංග්‍රීසිත් කතා කරනවද? අන්න එහෙම අහපුවම දැන් ප්‍රශ්නයක්. ආයි අලුතෙන් මුකුත් දාන්න ඕනේ නැහැ. සී ඔව් පාර්ලි ඉංග්‍රීසි molto bene. අපි මම molto කියන වචනේ ඉස්සෙල්ලා හම්බුණා. molto කියන්නේ ගොඩක්. bene කියන්නේ හොඳින්. ඔව් පාර්ලෝ මම කතා කරනවා ඉංග්‍රීසි molto bene ගොඩක් හොඳින් කතා කරනවා. මම ඉතාලි පොඩ්ඩක් කතා කරනවා ඉංග්‍රීසි නම් ගොඩක් හොඳින් කතා කරනවා. con chi parli italiano එකත් ප්‍රශ්නයක්. con කියන්නේ සමග. chi කියන්නේ කවුද කියන එක. chi parli කවුද කතා කරන්නේ? con chi parli කා එක්කද පාර්ලි කියන්නේ ඔයා කතා කරනවා. con chi parli කාත් එක්කද ඔයා කතා කරන්නේ? ඉතාලි. con chi parli italiano? parlo කියන්නේ මම කතා කරනවා. parlo italiano මම ඉතාලි කතා කරනවා. con කියන එක අපිට හම්බුණානේ. con කියන්නේ සමග. i miei amici කියන එකත් හම්බුණා. මගේ යාළුවෝ. එහෙනම් මගේ යාළුවෙක් එක්කලා මම කතා කරනවා. con i miei කියන එක අපි ලං කරලා පොඩ්ඩක් කියමු con i miei කියලා. con i miei. parlo italiano con i miei amici. එමනම් අපි ඉගෙන ගන්නවා පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. පාර්ලි කියන්නේ ඔයා කතා කරනවා. දැන් මේ වචන පාර්ලෝ මම කතා කරනවා. පාර්ලෝ ඉංග්‍රීසි මම ඉංග්‍රීසි කතා කරනවා. පාර්ලි ඉංග්‍රීසි ඔයා ඉංග්‍රීසි කතා කරනවා. Ciao, parli italiano? Sì, parlo italiano un po'. Parli anche inglese?
Sì, parlo inglese molto bene. Con chi parli italiano? Parlo italiano con i miei amici. හරි. දැන් මේ වගේ අපි පාඩම් දෙක නෙමෙයිද ගමු. ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න. ඊට පස්සේ මම දාන අනිත් පාඩමත් අල්ල ගන්න. එතකොට මේ ලේසි මේ භාෂාව ඉගෙන ගන්න.